ඔබේ ගර්භණී ගමන කියන අපගේ වැඩසටහන් මාලාවේ දෙවැනි අදියරත් සමගයි ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් ඔබ දන්නවා මේ වැඩසටහන් මාලාවේ මේ අදියරයේදී අපි සාකච්ඡා කරමින් පවතින්නේ ගැබ්ගත් කාන්තාවකට වැදගත් වන පළමු ත්‍රයිමාසිකයට අදාළ කරුණු සම්බන්ධයෙන්. ඉතින් මේ දිනවල විශේෂයෙන්ම අපි සාකච්ඡා කරමින් පැවතියේ යම් යම් රෝගී තත්ත්ව සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපත් සමග අපගේ වෛද්‍ය මහාචාර්ය ප්‍රබෝධන රණවීර මහතා සම්බන්ධ වෙනවා. අද දවසේ අපි වෛද්‍යතුමාගෙන් අසා දැනගමු මේ තරබාරුකම සම්බන්ධයෙන්. ඒ කියන්නේ යම්කිසි කාන්තාවක් ඇගේ නියමිත බරට වඩා අධික බරකින් යුක්ත වෙනවා නම් ඇය කොහොමද ඇගේ ගර්භණී කාලයේදී ඒ බර පාලනය කරගෙන ඇගේ ගර්භණී ගමන යා යුත්තේ කියලා. right. අපේ જાති දෙකක් ඉන්නවා එතනදී. ඒක තමයි pregnant වෙනකොටම අපි කියන බර වැඩි පැත්තේ ඉන්න කටිය නැත්නම් BMI එක හයි කරන. ඒ සාමාන්‍යයෙන් අපි 30ට වඩා බර වැඩි වුණොත් නැත්නම් BMI එක 30ට වඩා වැඩි වුණොත් අපි ඒක සීරියස් කන්ඩිෂන් එකක් ගන්නවා. ඒක තමයි අපිට ඒක අඩු කරන්න ඒකෙන් වෙන සංකූලතා අඩු කරගන්න අපිට ගොඩක් සමහර වෙලාවට බෙහෙත් පාවිච්චි කරනවා. විශේෂයෙන් අපි කියනවා BMI එක 30ට වඩා කට්ටිය ෆෝලික් ඇසිඩ් 5 ගන්න ගන්න ඕනේ. සති 12න් පස්සේ අපි ඇස්ප්‍රින් කියලා බෙහෙතක් පටන් ගන්නවා. ඒකට මොකද නරක જાති ප්‍රෙෂර් එකක් එන්න පුළුවන්. දියවැඩියාව වැඩි, මිස්කැරේජස් වැඩි, ප්‍රෙෂර් තත් වෙනවා වැඩි, බබා වෙලා වේල පහෙන් හම් වෙනවා වැඩි. ඒ වගේම මොනවාද බබා තද්දිය වැඩියා සහ ඊළඟේ රෝග ලක්ෂණ වැඩි, බබා ලොකු වෙන එක වැඩි, සිසේරියන් සෙක්ෂන් රේට් එක වැඩි, සීසර් වුණත් හරි නෝමලි වුණත් ඉන්ෆෙක්ෂන් රේට් එක වැඩි, බබාලා හම්බුනාට පස්සේ තියෙන ප්‍රශ්නත් වැඩි, කිරි දෙන ප්‍රශ්න තියෙනවා. ඊළඟට මේ පෝස්ට් පාර්ටම් ඉන්ෆෙක්ෂන් නැත්නම් බබා හම්බුනාට පස්සේ ඉන්ෆෙක්ෂන් වැඩි නිසා ගොඩාක් සංකුතලා තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ කවුරු එකේ ප්‍රෙග්නන්සි එක ප්ලෑන් කරනවා නම් බර අඩු කරගෙන බබෙක් හදාගන්න එක තමයි. නමුත් ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් කට්ටිය ප්‍රෙග්නන්ට් වෙලා තමයි ඉන්නේ. මේ මොනවාද ප්‍රෙග්නන්සි ඩයග්නෝස් කරගන්න. දුනාට පස්සේ තමයි තරබාරුයි කියලා කියන්නේ. ඒතකොට ඒක එකක්. ඒ එක කටේ එතකොට ඉතින් අපි අර කියපු දේවල් කරගෙන ඒවා සංකූලතා අඩු කරලා ඒකට ලොකුට බය වෙන්න එපා. ඒතකොට අපි කරන්නේ සංකූලතා අඩු කරගෙන ඒකට අවශ්‍ය වෙන අයට දෙන්න නැති බෙහෙත් වර්ග කීපයක් පාවිච්චි කරන අපි සංකූලතා අඩු කරගෙන ප්‍රෙග්නන්සි බලන්න යනවා වෙන අයට වඩා බොහොම ක්ලෝස්. ඒ වගේම අපි ඒ අවස්ථාවේදී zero weight කියන අපි කියන තරබාරු කෙනෙක් නැත්නම් බර වැඩි කෙනෙක් ප්‍රෙග්නන්ට් වුණාම එයා ප්‍රෙග්නන්සි එක බර අඩු කරගන්න වැඩි කරගන්න නැතුව යන්න try කරන්න පුළුවන්. ඒක අමාරු දෙයක් ටිකක්. නමුත් ඒක impossible දෙයක් නෙවෙයි. අපි ඩයට් එකක් කරන් තියෙනවා අපි කරන විදිහට. එතකොට ඒගොල්ලෝගේ බර වැඩි වෙන්නේ නැහැ. ඇත්තම කියන බර අඩු වෙනවා. මොකද බබාගේ බර වැඩි වෙන්නේ. ඒක කරන්න පුළුවන්. අනිත් කට්ටිය තමයි අපේ ලංකාවේ ලොකු ප්‍රශ්නේ. ඒ තමයි කෙට්ටුවට ඉන්නවා. ඔන්න බබා හම්බුනාට පස්සේ නැත්තම් ප්‍රෙග්නන්ට් වෙන කාලේ අම්මලා කවන්න ගන්න. මොකද අපේ ලංකාවේ එකක් තියෙනවා දෙන්නෙක්ට කෑම කන්න ඕනේ කියලා. ඒ වගේම බබා හම්බුනාට පස්සේ තමයි ඊළඟ කතාව. ඒ තමයි ආයෙ කිරි දෙනවා කියලා ආයෙ දෙන්නෙක්ට කෑම කන්න ඕනේ කියලා කියනවා. එතකොට අපේ තියෙන සංගණනයක් ගන්න අපිට හොයාගෙන තියෙන්නේ ලංකාවේ කාන්තාවක් ප්‍රෙග්නන්ට් වෙලා වැඩි වෙන බර 80% ජීවිත කාලෙම තියාගන්න. තව 15% චුට්ටක් අඩු කරනවා. ඒතකොට කවුරු හරි කෙනෙක් 50 නම් ප්‍රෙග්නන්ට් වෙන දවසේ 95% chance එකක් තියෙන කවදාකවත් ජීවිත කාලය ආයෙ 50ට නොවේ. ඒතකොට අපි ඒක එහෙම වෙනවා කියලා තමයි හිතාගන්නේ. එහෙම නැතුව අර 100%ට අපි වැටෙයි මම බර අඩු කරගන්නවා බබා හම්බුනාට පස්සේ කියන කට්ටිය බහුතරයක් එහෙම වෙන්නේ නැහැ කියන මත ධ්‍යාන 95%ක්ම වෙන්නේ කවදාකවත් තමන්ගේ පරණ බරට යන්න බැරි වෙන්නේ. ඒක වැදගත්. එතකොට අනිත් එක කියුමුලේටිව්. ඒ කියන්නේ මේ බබාට කිලෝ 20යි සමහර කට්ටිය දෙවෙනි බබාට තව 20යි. එතකොට 50යි 70යි පළවෙනි බබා හම්බුනේ. දෙවෙනි බබා හම්බුලා 90යි හැම ජීවිත කාලෙම අඩු. ඒගොල්ලෝගේ ඊතුරු ජීවිත කාලේ අනිත් ප්‍රශ්න ඔක්කොම දිය වැඩි ඔපරේෂන් අපන ඔක්කොම වැඩි වෙන්න ගන්නවා. ඉතින් මේ දෙන්නෙක්ට කන්න කියන එක ආවේ ගොඩාක් ඈත කාලේ. ඒතර මම සාමාන්‍යයෙන් මගේ පේෂන්ට් වල කියන්නේ එහෙම වෙනවා නම් ගෙදර යනකම එළ දෙනෙකුත් ගන්න කියලා. මොකද උදේ පාන්දර නැගිටලා අවුරුදු අපි දුමු 20 30 කාලේ 25 30 කාලේ කියන්නේ ඒ කාලේ ළමයි 5-6 දෙනෙක් ඉන්න අම්ම කෙනෙක්. ඔන්න ඉතින් අපි පීතෘ මූලික සමාජයක් අපේ දවස්වල තිබිලා තියෙනවා. එතකොට ඔන්න ගැහණු එක්කෙනා උදේ 4 වෙනි නැගිලා කිරි දෝලා ළමයි බලලා කෑම උයලා ඒන් කොටලා අපි කියන මොනවාද කුරහන් තලලා නැත්තම් මොනවාද මේ අපි කියන ඇඹුල උයලා හස්බන්ඩ් ගෙනලා දීලා ඊට පස්සේ ඒ කාලේ කෑම අඩුයි හස්බන්ඩ් කාලා ළමයි කාලා දම් කුණ්ඩ අම්ම කාපු කාලේ තමයි දෙන්නෙක්ට කරකට ඒ කතාව ගිවම සමහර කෑම නැති වෙලාවේ තමයි ස්වාකුෂා ඔයා මේක කන්න කියලා කෑම දෙනකෝ කාලා. දැන් කෑම දෙන්නෙක්ට කණ එක විතර මතක තියාගෙන ඉඳලා ඇඳ උඩ ඉඳලා Facebook බල බල දෙන්නෙක්ට කන්න. ඒක වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක්.
දැන් අලුතෙන් අපි කියන්නේ non pregnant කාලේ කාපු ප්‍රමාණය 6කට බෙදා ගන්න. අපි දුමු පාම් 4ක් කාපු එකේ පාම් පෙති දෙකක් කාලා උන්න තව පැය 3 විතර තව පාම් පෙති දෙකක් කාලා. දවල් බත් එක දෙකට බෙදා ගන්න. රෑ එක දෙකට බෙදා. එතකොට 6 පාරක්. එතකොට ඒකෙදි බර වැඩි වෙන එක අඩු වෙනවා. මොකද ඒගොල්ලෝ කන්නේ non pregnant කාපු ප්‍රමාණය විතරයි. gastritis අඩු වෙනවා. මම කිව්වා සැරින් සැරේ කන්න ඕන කියලා gastritis. බබාට constant glucose level එකක් එන නිසා බබාගේ ප්‍රශ්න ගොඩාක් අඩු වෙනවා. ඒ වගේම important බර වැඩි වෙන එක අඩු වෙනවා. එතකොට අපි 0 weight යන්න පුළුවන්. නැත්නම් බර අඩු වෙන ගොඩාක් අඩු වෙනවා. අපි දැන් අපි කියන්නේ pregnant නම් අපි 50 නම් එයා උඩරිම 60යි. කිලෝ 10ක් වැඩි වෙන. ඒකත් වැඩි. 10ට අඩු කරගෙන තමයි 10 තමයි උඩරිම යන්නේ කියලා හිතාගෙන තමයි බලන්න.